ඉරිපොද වැස්සේ ටෙලිනාට්‍ය ඉදිරි කතාව ඉතාමත් වේගවත් කුතුහලයෙන් පිරිච්ච පළිගැනීම් ගමනක් බවට පත්වන ලකුණු තමයි පේන්න තියෙන්නේ. ඩයස් මලා කියලා හැමෝම හිතාගෙන හිටියට කුඩම්ම ඔහුව රහසෙන් හංගගෙන හිටිය කියන එක තමයි මේ කතාවේ තියෙන ලොකුම කුතුහලය. ඩයස්ගේ නැවත පැමිණීම සහ පළිගැනීම. ඩයස් කොහොම හරි කුඩම්මගේ ග්‍රහණයෙන් පැනලා ආවට පස්සේ ඔහු කලින් හිටපු ඩයස් නෙමෙයි. Taman මරන්න හදපු තමන්ගේ මුළු බිස්නස් එකම දේපල ටික වංචාවෙන් අයිති කරගන්න. කුඩම්ම සහ ඇගේ සගයන්ට විරුද්ධව ඔහු නීතිමය වශයෙන් වගේම තමන්ගේ ක්‍රමවලින් දැඩිව ක්‍රියාත්මක වෙන්න පටන් ගනීවි. ආත්මිකය සහ ඇත්තටම අයිතිවාසිකම් දිනා දීම. ඩයස් ප්‍රධානම අරමුණ වෙන්නේ තමන්ගේ දුවට වගේම මිනිපිරිට හිමිවිය යුතු කුඩම්මල බලහත්කාරයෙන් උදුරගත්තු දේපල සල්ලි සහ බිස්නස් ඔක්කොම නැවත තමන් සන්තකයට ගන්න එකයි. ඩයස් පණ පිටින් ඇවිත් සාක්ෂි සහිතව පෙනී සිටිද්දී කුඩම්ම ලියාගත්තු හොරොප්පු සහ දේපල අයිතීන් නීතිය ඉදිරියේ ශුන්‍ය වෙලා යාවි. කුඩම්ම ඇතුළු පිරිසට ගෙදරින් පැනලා යන්න සිදුවීම. මම කියනවත් වගේ ඩයස්ගේ මේ ආක්‍රමණශීලී පැමිණීමත් එක්ක කුඩම්මට සහ ඇයත් එක්ක එකතු වෙලා හිටපු අරුෂ්ටත් තවදුරටත් ඒ මන්දිරේ ඉන්න ලැබෙන එකක් නෑ. Taman කරපු හොරකම් වංචා සහ ඩයස් හිර කරගෙන හිටපු අපරාධ උසාවිය සහ පොලිසියට අහුවෙයි කියන බයට ඔවුන්ට සිද්ධ වෙන්නේ Taman සතු කරගත්තු හැමදේම දාලා රහසින් ගෙදරින් යන්න.